දන්නවද? ඔයාට ඔයා හරකෙක් කියලා හිතෙන්නේ ඇයිද කියලා? ඔයාට කවදා හරි හිතිලා තියෙනවද ඔයා මිනිස්සෙක් නෙමෙයි හරකෙක් කියලා? කරන ගොන් වැඩ එක්ක නම් හිතෙන එකත් සාධාරණයි. හැබැයි මේ විදිහට හිතෙන අය ඇත්තටම ඉන්නවා කියලා ඔයා විශ්වාස කරනවද? සාමාන්‍ය මිනිස්සු වගේ කතා කරන්න ඇවිදින්නේ නැහැ. හතර ගාතෙන් තමයි ඇවිදින්නේ. බීලා නම් නෙමෙයි. දවල්ට රැට කෑමට බත් නෙමෙයි තනකොළ කන්නත් පටන් ගන්නවා. ඒ විතරක් නෙමෙයි මිනිස්සු එක්ක ඉන්නවට වඩා මෙයාලා කැමති හරක් රංචුවක් මැදට වෙලා උම්බෑ කිකියා ඉන්න. විහිළුවක් වගේ පෙනුනත් මේක ඇත්තටම ලෙඩක්. මේකට කියන්නේ බෝන් ට්‍රොපි කියලා. මේක හැදුනම එයාලා හිතන්නේ තමන් හරකෙක් කියලා. ඉතිහාසයේ හිටපු ප්‍රබල රජ කෙනෙක් වුණා. නෙබුකඩ්නේසර් කියන රජතුමාටත් මේ ලෙඩේ හැදලා තියෙනවලු. අවුරුදු 7ක්ම හරකෙක් වගේ ජීවත් වෙලා තියෙනවා. අපේ රටේ ප්‍රසිද්ධ දේශපාලඥයොත් මේ වගේ හරක් හැසිරීම පෙන්වන්නේ මේ ලෙඩේ තියෙන නිසා දන්නේ නැහැ. ඔන්න ඔයාගේ යාළුවෝ හස්බන්ඩ්ලා හිමත් මේ වගේ ගොන් හැසිරීම පෙන්වනවා නම් පහලින් මෙන්ෂන් කරගෙනම යන්න.